අයිබෝන් හැමෝටම ඉතින් වෙනද වගේම සුපුරුදු ලෙංගතුකමින් ඔයාලා හැමෝම මගේ YouTube නාලිකාවට සහ මේ අලුත් වීඩියෝවට පිළිගන්නවා. ඉතින් අද මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුමේනියාවේ කාලයකිනම් සිද්ධ වෙන ජාවාරමක මට ලැබිච්ච අත්දැකීමක් ආශ්‍රයෙන්. ඉතින් මේ වගේ දේවල් වලට අහු නොවෙන්න ඔයාලව දැනුවත් කිරීමේ අරමුණෙන්. ඉතින් එහෙමනම් අපි යමු අද වීඩියෝවට. ඉතින් මේ රුමේනියාවේ ඇතුළත ඉන්න ඕගොල්ලෝ නම් ගොඩක් අය දන්නවා මෙහි දැන් මේ ලංකාවේ අයට ජොබ් හොයලා දෙන එක ජොබ් සම්බන්ධ මේක නිකන් බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා මිනිස්සුන්ගෙන් සල්ලි හොරගෙන කන විදිහේ. ඉතින් මම ඔයාලට මගේ ස්ටෝරි එක කියන්නම් මේ සිද්ධිය සිද්ධ වුණේ කොහොමද කියන එක මුලින්ම. එතකොට මම ඉන්නේ අරද්දොල සහ මෙහි අරද්දොල වෙනත් ආයතනයකට මට හිතවත් පුද්ගලයෙක් දෙන්නෙකුට ජොබ් එකක් හම්බෙලා එයාලට අවශ්‍ය වර්ක් පර්මිට් ඒවා හදලා සහ මීට මාස එකමාරකට විතර කලින් එයාලට වීසා හම්බෙලා තිබුණා. ඉතින් මේ එම්බසි එකේ පරක්කු වීමත් එක්ක ඒ අදාළ ආයතනෙන් ඒ දෙන්නව තව දුරටත් හයර් කරන්න නැත්නම් ඒ ආයතනයට ගන්න බැහැ කියලා දැනුම් දීලා තිබුණා සහ එයාලට නීත්‍ය අනුකූලව වෙනත් ආයතනයක රැකියාවක් කරන්න යන්න පුළුවන් නම් අවශ්‍ය ලියකියවිලි ටික ඔක්කොම ඒගොල්ලෝ දෙන්නම් කියලාත් කිව්වා. ඉතින් මාව මේ ආයතනයට කන්ටැක්ට් වුණා. ඒ හරහා ඊට පස්සේ මම එයාලත් එක්ක කතා බහ කරලා මම හෙව්වා මෙයාලට මොකද මේ විදිහට මෙහෙ ජොබ් එකක් මාරු කරන කෙනෙකුට ජොබ් එකක් මාරු කරනවා වගේ නෙවෙයි. ෆස්ට් ටයිම් රුමේනියාවට ආවට පස්සේ අර මාස 3ක වීසා කාලයක් තියෙන. ඒ කාලේ ඉවරුන ඉස්සලා ආයෙ වර්ක් පර්මිට් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේ ප්‍රොසෙස් එක ටිකක් අමාරු කාර්යයක්. ඒකත් එක්ක මම සතියක් එකමාරක් විතර ගොඩක් තැන් හැව්වා. මෙයාලගේ ડોකියුමන්ට් ටික හරියට හදන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් අවශ්‍ය නිසා. එකත් එක්ක මට මම පුද්ගලිකව දන්න කියන මට විශ්වාසවන්ත කෙනෙක්ගෙන් නම් එකක් හම්බුණා. බුකරස්ට් වල ඉන්න ලෝයර් කෙනෙක්ගේ, ලේඩි ලෝයර් කෙනෙක්ගේ, අලීනා කියලා කෙනෙක්ගේ. ඉතින් මම එයාත් එක්ක කතා බහ කරා මෙයාලගේ මේ ජොබ් එක සම්බන්ධව නැත්නම් මෙයාලට තියෙන මේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරා. එයාලගේ වීසා සහ අනිකුත් සියලුම ડોකියුමන්ට් සහ ඒ අදාළ ආයතනයෙන් දීපු ලෙටර්ස් ඒ ඔක්කොම මේ අලිනට මම යවුවා සහ එයා ඊට පස්සේ කිව්වා කිසිම ගැටලුවක් නැහැ. අපි මීට කලින් මේ වගේ කේසස් කීපයක් කරලා තියෙනවා. ඉතින් එයාට උදව් කරන්න පුළුවන්. එයාලා ගාව ජොබ් තියෙනවා මේ වෙද්දි. ඉතින් එයාලා කැමති නම් බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා මට විවිධ විදිහේ ජොබ් කීපයක්ම කිව්වා. ඒත් එක්කම බර්ගර් කම්පැනි එකක් ගැන කිව්වා. ක්ලීනින් ජොබ් එකක් ගැන කියලා කිව්වා. ඊට පස්සේ ඩිලිවරයිඩ් මෙන්න මේ වගේ කීපයක් කිව්වා. ඉතින් ඒකත් එක්ක අර දෙන්නට තියෙන එක්ස්පීරියන්ස් ඒවා මේවත් එක්ක කන්සිඩර් කරලා ඉවරලා ඊට පස්සේ මං කිව්වා එහෙමනම් අර බර්ගර් හදන ආයතනයක හෙල්ප් විදිහට තමයි තිබ්බේ. ඉතින් ඒක එයාලට මැනේජ් කරගන්න පුළුවන් ඒ කියලා. මං කිව්වා ඒකට එහෙනම් දාමු. තව මීට අමතරව මොනවාරි ડોකියුමන්ට් ඕනද? ඒ සම්බන්ධව ඔක්කොම ටික කතා කරගත්තට පස්සේ ડોකියුමන්ට් ටික ඔක්කොම එයාට යවුවා. ඊට පස්සේ එයා උදව් කරන්න පුළුවන් කියලාත් කිව්වා. මේ වැඩේ කරමු කියලා කිව්වා. සහ එයා මේ දෙන්නටම යුරෝ 500ක් මුලින් ඉල්ලුවා. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම එයාලගේ වර්ක් පර්මිට් හදන්න සහ එයාලා ආවට පස්සේ එයාලගේ TRC කාඩ් එක මේ දෙකම හදලා ඒ ඔක්කොම වැඩ කටයුතු කරන්න ඒ දෙන්නගෙන්ම යුරෝ 500ක් තමයි මුලින් මගෙන් ඉල්ලුවේ. ඊට පස්සේ කිව්වා මේ වැඩ පටන් ගන්න මුලින්ම යුරෝ 200ක් දෙන්න ඕනි කියලා කිව්වා. දෙන්නගෙන්ම 100. එතකොට එක්කෙනාට 250ක් තමයි ටෝටල් කොස්ට් එක. යුරෝ 100 දෙන්නගෙන්ම යුරෝ 200ක් දෙන්න කියලා කිව්වා ડોකියුමන්ට් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඊට පස්සේ මට හිතවත් කෙනෙක් කරා නැත්නම් මට විශ්වාසවන්ත කෙනෙක් කරා හම්බුනේ සහ මෙයා මගෙත් එක්ක ඩීල් කරපු විදිහ කතා බහ කරපු විදිහ මේ ටික ඔක්කොම ටිකක් විශ්වාසවන්ත විදිහට සහ එයා ඒ පිළිබඳව ගොඩක් තොරතුරු දැනුවත්ව වැඩේ කරන බව මට තේරුණා සහ වෙන ඔප්ෂන් එකක් තිබුණෙත් නැහැ. මොකද එක්ක මේගොල්ලොන්ට මේ අවස්ථාව ගන්න ඕන නැත්නම් ලංකාවට වෙලා ඉන්න ඕනේ නේ නැතුව. ඉතින් රිස්ක් එකක් තමයි ගන්න සිද්ධ වුනේ. ඒකත් එක්ක ඊට පස්සේ මම ඊට පස්සේ ඒ අදාළ අලිනට මගේ බැංක් ඇප් එක හරහා ට්‍රාන්ස්ෆර් කරා ලේ 1000ක්. එතකොට එයා මගේ යුරෝ 100 200ක් නෙල්ලුවේ. එතකොට ඒ විදිහට මම 1000ක් ට්‍රාන්ස්ෆර් කරා. ඊට පස්සේ මම අහුවාට සල්ලි ලැබුණාද කියලා අහුවම පස්සේ කියලා ඔව් මට ලේ 1000ක් හම්බෙලා තියෙනවා. 1000ක් නේද ඔය වල තියෙන. එහෙනම් මම අනිත් 1000 හම්බෙනකම් ඉන්නම් කියලා කිව්වා. මට එයා පොඩ්ඩක් එයා එක්ක මේ වැඩේ ඩවුට් එකක් පළවෙනි දැනෙච්ච තැන තමයි එතන. ඊට පස්සේ මම කිව්වා නැහැ අපි ඔයාමගෙත් එක්ක කතා කරේ යුරෝ 500 දෙන්නටම සම්පූර්ණ කොස්ට් එක සහ එතකොට මට යුරෝ 100 200ක් තමයි මට ඔයා එවන්න කියලා කිව්වේ. ඊටු ටික ඒගොල්ලෝ මෙහෙට ආවට පස්සේ දෙන්න කියලා කිව්වේ. එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ මේ නෑ එයාට යුරෝ එතකොට 400ක් දෙන්න වෙන සීන් එකක් එතන තියෙන්නේ. එයා තව යුරෝ 1000ක් එනකම් බලාපොරොත්තු වෙනවා. මං කිව්වා එහෙනම් පොඩ්ඩක් ඉන්න. ડોකියුමන්ට් ප්‍රොසෙස් එක කිසි දෙයක් පටන් ගන්න එපා. මම ඒගොල්ලොත් එක්ක කතා කරලා
එයාලට ඕකේ නම් එයාලා ඉන්න කන්ඩිෂන් එකත් එක්ක මේ වෙලාවේ ඕකේ නම් මම ඔයාලට කන්ෆර්ම් කරන්න මට විනාඩි 10ක් දෙන්න කියලා මම අරගලොත් එක්කත් කතා කරලා මට එයා පොඩ ඩවුට් වගේ දැනෙච්ච හින්දා මම ඊට පස්සේ කිව්වා මැසේජ් එකක් උත් දැම්මා කෝල් එක කරන්නත් කිව්වා එයාට එහෙමනම් අපි මේ වැඩේ නවත්තමු මේක කරන්න විදියක් නැහැ මොකද ඒගොල්ලොත් ඉන්නේ එච්චර හොඳ කන්ඩිෂන් එකක නෙවෙයි මොකද ඒගොල්ලෝ මෙහෙට එන්නත් ඕන ටිකට් වල ප්‍රයිස් එකත් වැඩි ඒව මේවත් එක්ක මේ වෙලාවේ යාලට ඒක කරගන්න විදියක් නැහැ අපි එහෙනම් මේ වැඩේ මෙතනින් නවත්තමු අමුකුත් ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක පටන් ගන්න එපා ඔයාලට ට්‍රාන්ස්ෆර් කරපු එක මට ආපහු එවන්න කියලා කිව්වා ඊට පස්සේ කිව්වන් පස්සේ කියලා කිව්වා ආ ඒකත් එහෙම තමයි එයාලත් ඉන්නේ මේ වගේ අමාරු වෙලාවකනේ කමක් නැහැ එහෙනම් එයාලට උදව්වක් විදිහට මම මේක කරන්නම් ආවට පස්සේ ඉතුරු එක දෙන්න ගැටලුවක් නැහැ කියලා කිව්වා ඊට පස්සේ ඉතින් ඕකේ ඊට පස්සේ එයාත් එක්ක වැඩේ පටන් ගත්තා සහ ඊට දවස් කිහිපයකට පස්සේ එයා කිව්වා ඒගොල්ලොන්ට එන්න කියන්න සහ පරණ ආයතනය සම්බන්ධ වෙලා එයාලව එයාපෝට් එකෙන් ක්ලියර් කරලා දෙන්න කියලා කිව්වා. ඒ ටික ඔක්කොම කරලා දුන්නා සහ පරණ ආයතනයෙන් තව ඒගොල්ලෝ ඉල්ලපු ලෙටර්ස් වගේක් තිබුණා. ඒ ටික ඔක්කොම හදලා ඔක්කොම කරලා දුන්නා. ඒත් එක්කම මම ගියා ඒගොල්ලොන්ව ගන්න සහ ඒ අදාළ තැනට එයා කියන තැනට එක්කගෙන යන්න. ඉතින් එතකොට එයා මට කිව්වේ දැන් අර බර්ගර් කම්පැනියට මේ යන්නේ. බර්ගර් කම්පැනියට ලොකේෂන් එකක් එව්වා. එතෙන් යන්න කියලා කිව්වා. ඒගොල්ලොත් එක් කරගෙන. මම හිතුවේ එයා හරි නැත්තම් කවුරු හරි ඇවිල්ලින්දී කියලා. ඉතින් කියපු ටයිම් එකටම අරගොල්ලොන්ව මම එයාපෝට් එකෙන් අරගෙන එතෙන් එක්කගෙන ගියා. එක්කගෙන ගියාට පස්සේ එතන එයා ඇවිල්ලා හිටියෙත් නැහැ වෙන කිසිම වගකීමක් ගන්න පුළුවන් රුමේනියන් කෙනෙක්වත් එහෙම කවුරුත් හිටියේ නැහැ. නිකන් මෑන් පවර් වැඩ කටයුතු සිද්ධ වෙන ටිකක් දැක්කහමම තේරෙන ටිකක් අමුතු විදිහේ පරිසරයකට තමයි අපි ගියේ. ඊට පස්සේ එතන හිටිය බංග්ලාදේශ හරි නේපාල් හරි කෙනෙක් තමයි ඉන්ටර්විව් කරේ. ඉතින් ඊට පස්සේ අර දෙන්නව ඉන්ටර්විව් කරලා එතනදී කිව්වා මේක ජොබ් එක ෂුවර් කරන්න බෑ ඇකොමඩේෂන් දෙන්නේ නැහැ මෙහෙම කතන්දර ගොඩාක් කිව්වා. දැන් අරයා කියනවා වෙන කතාවක්. එතකොට ඕනවත් කිසිම වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් එතෙන් එන්නෙත් නැහැ. අර ඉන්න බංග්ලාදේශ හරි නේපාල් හරි මම හරියට දන්නේ නැහැ එයාගේ ජාතිය මොකද්ද. එහෙම එයා ඉන්ටර්විව් කරේ එයා කියන වෙන කතාවක් සහ එතකොට මම මේ සම්බන්ධව අරයට ආපහු කතා කරලා දැනුවත් කරා මෙන්න මෙහෙම සිටුේෂන් එකක් තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේ ජොබ් එක ෂුවර් කරන්න බෑ. මෙහෙම ට්‍රේනින් ටයිම් එකක් ඉන්න ඕන. දවස් 3ක් ට්‍රේන් වෙන්න ඕන. ඒගොල්ලන්ට ඕකේ හිතුනොත් ගන්නන් නැත්තම් ෂුවර් කරන්න බෑ. එහෙම කතාවක් තමයි කිව්වේ. කොහොමත් එතන ඒ ජොබ් එක ෂුවර් කරන්න බැරි තත්ත්වයක් තමයි අපිට තේරුණා. මමත් එයාත් එක්ක කතා කරා. ඊට පස්සේ මම විස්තරත් ඇහුවා. එතකොට එයා මට කියනවා දැන් අරගොල්ලෝ ඇකොමඩේෂන් දෙන්නෙත් නැහැ. මේගොල්ලෝ දැන් ලංකාවේ ඉඳලා කෙලින්ම ඇවිල්ලා ඔයාලට කමම් මහන්සි වෙන්න පුළුවන්. ඔයාලට වොෂ් එකක් දාගන්න මේ කිසිම දෙයකට පහසුකම් මුකුත්ම නැහැ. දැන් මොකද එයා කලින් කිව්වා ඇකොමඩේෂන් දෙනවා, අරව දෙනවා, මේව දෙනවා. ඔය ඔක්කොම කිව්වා. අතන ගියාම අර ඉන්ටර්විව් එකේදී වෙනම කතාවක් තිබ්බේ. සහ ඊට පස්සේ එයා කියනවා ඒ දෙන්නම ගැටලුවක් නැහැ. ඒ දෙන්න වෙතනින් දාලා එන්නවලු. ඉතින් මට ඒ දෙන්නම දාලා එන්න කොහොමද? එතන දාලා එන්න එතන ඒගොල්ලෝ ඉන්න තැනක් තියනවාද කිසිම දෙයක් නැහැ. මං කිව්වා එහෙම දාලා යන්න බෑ. මොකද මම වකීමක් අරන් කරන දෙයක් නෙමෙයි. මගේ හිතවත් යාළුවෝ දෙන්නෙකුට මට උදව් කරන්න ඕන නිසා මම මේ දේ කරන්නේ සහ ඔයාගේ වගකීම මේක මේගොල්ලන්ට ඇකොමඩේෂන් එකක් තියෙනවද? ඒක තියෙනවා නම් හොයලා දෙන්න සහ මේ ජොබ් එක මෙන්න මෙහෙම කන්ඩිෂන් එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ මං ඕනත් එක්ක කතා කරලා තියෙන. ඒක කිසි ගැටලුවක් නෑ. ඔයා ඔය දෙන්න තර දාලා යන්න. ඉතින් අරගොල්ලන්ට ඇකොමඩේෂන් එකක් මුකුත් දෙන්නේ නෑ. ඊට පස්සේ කිව්වා හරි මම එහෙනම් ඕගොල්ලෝ ඇකොමඩේෂන් එකක් එළියෙන් බලන්න ඒකට සල්ලි දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ දවස් 3කට ට්‍රේනින් කාලේ. පස්සේ ඇකොමඩේෂන් එකකුත් මම බලලා කතා කරලා ඔක්කොම කරලා එයාට කිව්වා. ඊට පස්සේ කිව්වා හරි එහෙනම් ඒකට යන්න මේ ඒ අදාළ ඕන පේමන්ට් එක කරයි කියලා. දැන් මේ වෙද්දි කොහොමත් එයා සහ මේ වැඩේ සම්බන්ධව තිබ්බ විශ්වාසය සෑහෙන්න පළුදු වෙලා තිබ්බේ. මට කොහොමත් මේක කෙරෙන්නේ නැහැ කියන එක දැනෙලා තිබ්බේ. නමුත් අර දැන් යට සල්ලි දීලා එක පැත්තකින් මේක රිස්ක් එකක්, මෙයාලට වෙන ඔප්ෂන් එකක් නැහැ. ඉතින් ඒකත් එක්ක හිර වෙලා හිටියා. ඊට පස්සේ කොහොම හරි අපි කොහොම හරි හවස 6 විතර වෙනකම් බලාගෙන හිටියා. කෝල් කරනවා තව භාගිකෙන් සල්ලි දායි, තව විනාඩි 10ක් දෙන්න. ඔහොම ඇදගෙන යනවා. වැඩේ සිද්ධ වෙන්නෙම නැහැ. ඊට පස්සේ මට මේගොල්ලෝ මෙහෙ දාලා එන්නත් බෑ. මට ඊළඟ මාස වැරටෙන්නත් ඕනේ. ඉතින් එහෙම රිස්ක් එකකුත් තිබුණා එතන. ඊට පස්සේ ඒගොල්ලෝව මම එක්කන් එන්න තීරණය කරා අරත් වලට සහ මම කතා කරලා කිව්වා මේ වැඩේ සිද්ධ වෙන්නේ නැද්ද? ඔයාව මේක වක්කීමක් කරන් කවුරුත් කරන්නේ නැද්ද? මොකද්ද මේ එතන වෙන්නේ? මොකද මේගොල්ලෝ දැන් මේ දවස් දෙකක ඉඳන් එන්නේ මෙහෙම ඉන්නවා. මේගොල්ලොන්ට ඇකොමඩේෂන් එකක් නැහැ. ජොබ් එක ෂුවර් නැහැ. මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් ටයිම් මිල්ලනවා. කොහොම වුණා. ඊට පස්සේ මට තීරණයක් ගන්න සිද්ධ වුණා. මොකද මේක කරන්න වෙන්නේ නැති නිසා. මම ඊට පස්සේ ඒගොල්ලොන්වත් එකතු කරන් මෙහෙ එන්න ටිකට් අරගෙන මම යාට කතා කරලා කිව්වා කමක් නැහැ මම යාට මොකක් කර වෙන ඔප්ෂන් එකක් හොයන්නම්. මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඔයා වක්කීමක් ගන්නෙත් නැහැ. මට මේගොල්ලෝ මෙහෙම තැනක අතරමං කරලා යන්න විදිහක් නැහැනේ. ඒ නිසා මේ අර කරුණා කරලා ඔයාට මං කරපු පේමන්ට් එක මට ආපහු රිටර්න් කරන්න. මොකද මේගොල්ලෝගේ වෙන වැඩකට මට ඒක යොදවන්න අවශ්‍ය වෙන හින්දා කියලා. ඊට පස්සේ හරි ගැටලුවක් නැහැ. එහෙමනම් මේ සල්ලි දෙන්නම් කියලා ඒ වෙලාවේ කියලා කිව්වා. සහ විනාඩි 5ක් දෙන්න මම එවන්නම් කියලා මම ආපහු account details උත් ගත්තා. මම account details උත් දුන්නා. ඊට පස්සේ විනාඩි 5කින් එවන්නකෝ.
it's okay. විනාඩි 5කින් ආවෙත් නැහැ, පැයකින් ආවෙත් නැහැ, පැය කීපයකින් ආවෙත් නැහැ. එදා මම හිතන්නේ සිකුරාදා බ්‍රහස්පතින්දා දවසක්. ඊට පස්සේ ආවේ නැහැ. ඊට පස්සේ ඊළඟ දවසේ සිකුරාදා උදේ වන්නම් කියලා කිව්වා. සිකුරාදා උදේ වෙනකුත් ඇවිල්ලා තිබෙනවා. ඊට පස්සේ මට සැරෙන් සැරේට යාට කෝල් කරන්න සිද්ධ වුණා. හැබැයි ඒක කෝල් එකක්වත් ඊට පස්සේ ආන්සර් කරන්නෙත් නැහැ. කෙලින්ම මගහරින්න ගත්ත සල්ලි දෙන එක සිද්ධ වෙන්නේ නැති තත්ත්වයටපත් වෙලා තිබුණා. ඊට පස්සේ අර ගොල්ලෝ මම එකන් ඇවිල්ලා යාළගේ අර ඩොකියුමන්ට් හදපු ආයතනයට කතා බහ කරලා කොහොම හරි මේ කන්ඩිෂන් එකත් එයාලට පැහැදිලි කරලා කොහොම හරි ඒගොල්ලොන්ට කැමති වුණා මේගොල්ලොන්ව ආයෙ හාය කරන්න. කොහොම හරි ඒගොල්ලොන්ගේ ප්‍රශ්න එතනින් විසඳුණා. නමුත් මේ ගෑනු කෙනා මේ ලෝය කියලා කියන මේ පුද්ගලයා මම පර්සනල් දැකලත් නැහැ. නමුත් අර කියපු විදිහට යව හම්බුනේ. හැබැයි අර සල්ලි ටික දෙන්න උවමනාවක් දෙන්නේ නැති බවක් මගහරන බවක් තේරුණා. ඉතින් ඊට පස්සේ සතුටුදාන් ආයෙ දවස් 2-3ක් මෙයාට කතා කරා. මෙයා ඒ කෝල් වලට ආන්සර් කරන්නේ නැහැ, මැසේජ් වලට රිප්ලයි කරන්නේ නැහැ. ඊට පස්සේ මම එයාට මැසේජ් එකක් දැම්මා. මෙහෙම ඔයා මේ සල්ලි දෙන්නේ නැද්ද? මොකද්ද වෙන්නේ කියලා මට පණිවිඩයක් දෙන්න. ඒත් නැහැ. ඊට පස්සේ මම බලන් ඉඳලා මම කිව්වා මේක මගහරනවා කියලා මට තේරෙනවා. මම ඒ නිසා අද 3ට කලින් එක්ක මට සල්ලි ලබා දෙන්න, නැත්නම් මට මේ සම්බන්ධව හරි පිළිතුරක් ලබා දෙන්න, නැත්නම් මට සිද්ධ වෙනවා පොලිසියට ගිහලා කම්ප්ලේන්ට් එකක් දාන්න කියලා. ඊට පස්සේ ඔන්න මට රිප්ලයි එකක් දාලා තිනවා. ඔයා මට ත්‍රෙට් කරන්නද හදන්නේ? එහෙම වුණොත් මම පොලිසිය යනවා. ඔයාලට ලැජ්ජාවක් නැද්ද? එහෙම මට දා. ඊට පස්සේ මම ආපහු ඔයාගෙන් ඇහුවා ඔයාට ලැජ්ජාවක් නැද්ද? මෙහෙම මිනිස්සු මෙහෙම අසරණ වෙච්ච ලාවක මේ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන මේ විදිහට මග අරින්නේ. ඔයා වගකීමක් නැතුව වැඩ කරනවා එක පැත්තකින් සහ සල්ලි අරගෙන තියාගෙන ඉන්නවා දෙන්න නැතුව කියලා. ඊට පස්සේ කොහොම හරි මම කිව්වා හරි ගැටලුවක් නැහැ. ඔයා පොලිසිය යන්න. මොකද අපේ පැත්තෙන් කිසිම වැරද්දක් සිද්ධ වෙලා නැහැ. වචනකින්වත් ඔයාට වැරද්දක් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඔයයි මෙතන මෙහෙම කරලා තියෙන සහ මට ප්‍රූෆ්ස් තියෙනවා මම ඔයාට ට්‍රාන්ස්ෆර් කරපු එක සම්බන්ධව සියලුම chat එක සම්බන්ධව ඔක්කොම ටික තියෙනවා. එහෙම වුණොත් එහෙමනම් මම පොලිසියට ගිහලා කම්ප්ලේන්ට් එකක් දාන්නම් කියලා. ඊට පස්සේ මට කියනවා මේ ඒ කිසි ගැටලුවක් නැහැ. ඔයා එහෙනම් මේ මෙහෙට එන්න, මෙහෙට ඇවිල්ලා ගනුදෙනුව බේර ගන්න කියලා. ඉතින් ආයෙ මම වියදම් කරගෙන හෙට යන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම කිව්වා හරි ගැටලුවක් නැහැ. මම දැන් යන්න හදන්නේ. මම ගිහලා කම්ප්ලේන්ට් එකක් දාන්නම්. අපි මේ විදිහට නීති අනුකූලව මේක විසඳගමු කියලා කිව්වට පස්සේ කොහොම හරි ඔන්න ටික වෙලාවකට පස්සේ කොහොම හරි මට පේමන්ට් එක දාලා තිබුණා. එතනින් අපේ ප්‍රශ්නය නැත්තම් මම මුහුණ දීපු ප්‍රශ්නය විසඳුණා. නමුත් මම මේකත් එක්ක සහ පහුගිය කාලෙම කට්ටියගේ කතා මේ සම්බන්ධව කීපයක් අහලා තියෙනවා. ගොඩක් දැන් මම මේ කියපු කතාවෙත් අපිට රිස්ක් එකක් තිබුණා. අපිට ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. ඉතින් එතකොට ඒ කෙනා විශ්වාස කළා ඒ වැඩේ කරන්න සල්ලි දාන්න සිද්ධ වුණා. දන්නේවත් නැති මිනිස්සෙකුට. ඉතින් මෙන්න මේ වගේම තමයි ජොබ් එකකින් මේ බුකරස්ටාවට ගොඩාක් මේ සිද්ධිය සිද්ධ වෙනවා. කීප දෙනෙක්ම ජොබ් එකකින් අයින් වෙලා රිලීස් එකක් හම්බෙලා හෝ රිලීස් එකක් නැතුව මෙහෙම ජොබ් එකක් හොයනකොට මෙන්න මේ කියන මේ රුමේනියානු ජාතික ලංකාවේ කට්ටිය කොහොමත් මේ Java අරම කරනවනේ. මං කියන්නේ රුමේනියන් කට්ටියත් මේකට හුරු වෙලා තියෙනවා, දන්නවා. මේ සම්බන්ධව හොයලා බලලා වකීමක් ගන්න සහ එයාලා හොඳටම දන්නවා අපිව යූස් කරන්න පුළුවන් හේතුව. දැන් අපේ සිද්ධිය වෙනස්. හැබැයි ජොබ් එකකින් අයින් වෙලා අලුත් ජොබ් එකක් හොයන කෙනෙකුට යන්න ගියම සමහරක් අය රිලීස් එක නැහැ, ඩොකියුමන්ට් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ කෙනෙකුට මේ වගේ සිද්ධියක් කරොත් එයා දන්නවා නීති අනුකූලව කිසි දෙයක් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ ඉන්නෙත් ලංකාවට යවන්න හරි නැත්නම් හොඳ නැති සිටුේෂන් එක කියලා ඒගොල්ලෝ දන්නවා. අන්න එතකොට ඔය ගොඩක් සිද්ධ වෙන කාරණාව තමයි මෙන්න මේ විදිහට ජොබ් වලට දානවා, ජොබ් තියෙනවා එන්න කියලා සහ ඉස්සල්ලාම කියනවා ඔයාලගේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක පටන් ගන්න යුරෝ 200ක් යුරෝ 100ක් මගේ account එකට දාන්න කියනවා. ඊපස්සේ account වලට අපේ කට්ටියින් දානවා. මොකද මේගොල්ලෝ හොඳට දන්නවා මේක ඩීල් කරන්න, හොඳට කස්ටමර්ස්ලා විදිහට අපිත් එක්ක හොඳට ඒගොල්ලෝ කතා බහ කරනවා විශ්වාසය ඇති වෙන විදිහට. එහෙම කළා අන්තිමට කොහොම හරි ගේම දෙන විදිහට තමයි මෙයාලගේ ප්ලෑන් එක තියෙන්නේ. අරහෙම ගියාට පස්සේ එක්ක මේගොල්ලෝ මෑන් පවර් දානවා. එහෙම නැත්නම් දවසක් දෙකක් වැඩ කරන්නලද කියලා ඒ කියන්නේ මේ ජාලයක් තියෙන්නේ. මේගොල්ලොන්ම ඊට පස්සේ කියනවා ඔයාගේ වැඩ හොඳ නැහැ. ඒ නිසා ඔයා අයින් කරනවා. ඊට පස්සේ අර සල්ලි ඉල්ලුවාම නෑ ඒක අපේ වැරද්දක් නෙවෙයි. අපි ඔයාලා මෙතන දැම්මා. ඔයාලගේ වැඩ හොඳ නැහැ. ඒ නිසා අයින් කරන්නේ. එහෙම කියලා ඔන්න එක විදිහකට ඔය එක ක්‍රමයක් සල්ලි ටික ගන්නවා අපේ කට්ටියගේ. තව එක ක්‍රමයක් තමයි රිලීස් එක දැන් තියෙන දවස් 90ක් කියලා හිතන්නකෝ. මේ රිලීස් එකේ කාලය ඉවර වෙනකන් ඩොකියුමන්ට් හදනවා කියලා අර වගේ මෑන් පවර් තැනකට අඩු පඩියකට හරි වැඩට දාලා ඉවරලා රිලීස් එක ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ එක්කෝ අපොයින්ට්මන්ට් එකක් දාලා නැහැ, එක්කෝ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක පටන් අරගෙන නැහැ. ඊට පස්සේ මොකක් හරි බොරුවක් කියනවා. ඔයාලගේ මේ ඩොකියුමන්ට් එක අවුල්, මේ ටැක්ස් ගෙවලා නැහැ, මොකක් හරි බොරු කාරණාවක් කියලා ඉවරලා කියනවා. මේකට කරන්න දෙයක් නැහැ. එක්කෝ ඇපිල් එකක් දාන්න ඕන. ඇපිල් එකක් දාන්න තව මෙච්චර ගාණක් ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ තව ඒ ගාණක් ගන්න. මොකද අරගොල්ලෝ දැන් ටෙම්පරරි හරි වැඩකට දැම්මොත් එහෙම එතනින් හම්බෙන කීය හරි දෙනවා. මොකද මේගොල්ලන්ට වෙන ඔප්ෂන් එකක් නැහැ. හැම මිනිස්සයාටම නීති විරෝධීව වෙන රටකට යන්න බෑ. මොකද ලංකාවේ ප්‍රශ්න තියෙනවා ඉන්නවා. ලංකාවේ ෆැමිලි එක බලන්න යන්න ඕන කට්ටිය ඉන්නවා. සහ නීති විරෝධීව මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න අකමැති කට්ටිය ඉතින් ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එක්ක යන්න. ඉතින් විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මොකද එයාලට වෙන chance එකක් නැහැ. ඉතින් ඒකත් එක්ක එක්ක ආයෙ ඇපිල් එකක් දාන්න කියලා තව ලේ 1000ක් විතර හරි කොටා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට
සල්ලි ටික අරගෙන අන්තිමට මේ මිනිස්සුන් අනාථ කරලා දානවා එක්කෝ අර මෑන් පවර් ඒ වගේ තැනක ජාවාරම් කරන ওই වගේ එක එක තැන්වල එක්කෝ වැඩ කරගෙන ඉන්නවා කාලයක් එක්කෝ රිටර්න් ලෙටර් එක හම්බුනන් පස්සේ යන්න සිද්ධ වෙනවා නැත්නම් අන්තිමට අර වගේ ඔප්ෂන් එකකට යන්න සිද්ධ වෙනවා වෙන කොහේ රටකට හොරෙන් පනින විදියට පත් කරනවා ඒ වගේම තමයි මෙන්න මේ විදිහේ මම මේ කතා කරා වගේ සිද්ධි එක එක විදිහට එක එක ආකාරයෙන් කට්ටිය සිද්ධ කරනවා සමහර කට්ටිය අර ආයතන වලින් උත්සල්ලි ගන්නවා අපෙනුත් සල්ලි අරගෙන මග යනවා ඒ වගේ ගොඩක් අපේ ලාංකිකයෝ මෙන්න මේ වගේ තත්ත්වයන් වලට අහු වෙලා ඉන්නවා ඒකට ගොඩක් හේතුවක් තමයි අපේ ලංකාවේ රජයෙන් මැදිහත් වීමක් නැහැ එම්බසියක් මෙහෙ තියෙනවා මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කොහොම සිද්ධ වෙනවද කියලා මම ඒගොල්ලන්ට මම දොස් කියන්නේ නැහැ මම දන්නේ නැති නිසා ඉතින් ඒකත් එක්ක අපේ මිනිස්සු ගොඩක් මෙහෙ අසරණ වෙලා තියෙනවා මේ තත්ත්වයත් එක්ක ඒ වගේම මේ මෙහෙ රටේ කට්ටිය විතරක් නෙමෙයි අපේ ලාංකිකයොත් අපේම මිනිස්සුන්ට උදව් කරන මුවාවෙන් ජොබ් හොයලා දෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා සල්ලි අරගෙන බොරු කියලා තැන් වලට දාලා මිනිස්සුන් අමාරුයි වටනවා ඉතින් මෙන්න මේ කතාව මම ඔයාලට කිව්වේ ඕගොල්ලොත් ඇත්තටම ගොඩක් වෙලාවට මෙහෙම සිද්ධියක් වුණාම අසරණයි ඕගොල්ලොන්ට විශ්වාස කරන්න සිද්ධ වෙනවා නැත්තම් මේක රිස්ක් එකක් කියලා දැන හරි ඔයාලට දෙයක් කරන්න සිද්ධ වෙනවා මොකද මෙහි තියෙන නීති රීතිත් එක්ක ඔයාලට වෙන ඔප්ෂන් එකක් නැති වුණාම ඉතින් එතනදී ගොඩක් ඕගොල්ලෝ ප්‍රවේශම් වෙන්න නිකන් අතට එහෙම සල්ලි දෙන්න එපා මේ වගේ කෙනෙක් එක්ක ඩීල් කරන්න ගියත් එහෙම වුණොත් නීති අනුකූලව ඔයාලට කිසිම දෙයක් කරන්න බෑ ආය හම්බ වෙන්නේ නැහැ සහ ඒගොල්ලොත් එක්ක මේ වගේ වැඩක් කරනවා නම් චුට්ටක් ඔයාලා නිකන් නෙවෙයි නිකන් ජොබ් එකකට දානවා නම් ඒක කමක් නැහැ කියත හැකි. ඔයගොල්ලෝ සල්ලි කියලා මේ වගේ සර්විස් එකක් ගන්නවා නම් ඔයගොල්ලෝ මතක තියාගන්න එයාත් එක්ක විනිවිදභාවයක් ඇතුව කතා කරන්න. හදිස්සිය හරි ඔයාලට ඩොකියුමන්ට් හදන්න බැරි වුණොත් මොකක්ද වෙන්නේ මේ සල්ලි රිටර්න් කරනවද? ඒ දේවල් සම්බන්ධව සහ මේකේ වගකීම ඔයාලා අනිවාර්යෙන් ගන්නවද කියන මේ සියලුම දේවල් හොඳට කතා බහ කරලා මේ වගේ දෙයක් කරන්න නැත්නම් ඕගොල්ලොන්ටත් අමාරුයි වැටෙන්න සිද්ධ වෙනවා. සහ උපරිම උත්සාහ කරන්න ඕගොල්ලොන්ට මම කලිනුත් වීඩියෝස් දාලා තියෙනවා ඔන්ලයින් ජොබ් එකක් හොයාගන්න විදිහෙම දැන් මේ මම මුහුණ දීපු සිද්ධිය වෙනස් සිද්ධියක් නමුත් ඔයාලට ජොබ් එකක් හොයාගන්න මේ විදිහට පුළුවන් මොකද මෙයාලා ජොබ් එකක් මාරු කරනවා නෙවෙයි අලුතෙන්ම තැනකට ඩොකියුමන්ට් හදාගෙන යන්න වෙන සිද්ධියක් තිබුණා. ඉතින් ඒ නිසායි මටත් මෙහෙම රිස්ක් එකක් ගන්න සිද්ධ වුණේ. ඔයගොල්ලෝ OLX එකේ Public 24 ඊට පස්සේ My Job, You Job මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. මෙන්න මේ වගේ හොයලා බලන්න ඩොකියුමන්ට් හදාගෙන යන්න පුළුවන් විදියක් සහ ගොඩක් විශ්වාසවන්ත ඩොකියුමන්ට් හදපු තැනකට විතරක් ඔයාලා මේ වගේ දෙයක් පටන් ගන්න නැත්නම් හිතුමතේට ජොබ් දෙනවා මෙහෙම කරනවා මෙහෙම කිව්වට අහුවෙන්න එපා. එහෙම වුණොත් ඔයාලට අමාරුවට සිද්ධ වෙනවා. නමුත් ගොඩක් වෙලාවට නීතියෙත් අපිට සහනයක් නැති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක් තිබුණොත් නැත්නම් ඔයාගේ කාලේ ඉක්මවලා තිබුණොත් එහෙම මේගොල්ලෝ වක්කීමක් ගන්න නැති නිසා ඔයාට ගොඩක් වෙලාවට ලංකාවට යන්න සිද්ධ වෙයි. ඉතින් ඒ නිසා මෙහෙම දේවල් වලට අහු වෙන්න එපා. අහු වෙන්න යනවා නම් චුට්ටක් කල්පනාවෙන් මේ වැඩ කරන්න කියන එක තමයි මට මේකෙන් දෙන්න අවශ්‍ය වුණ පණිවිඩය. ඉතින් එහෙනම් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ගිහින් ඔයාලා හැමෝටම ජය වේවා.